සුබ දවසක් යාළුවනේ සීක්‍රට් ගර්ල් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මං අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඔයාලා thumbnail එකෙන්ම දකින්න ඇති. ඉතින් මං ගෙනව embassy updates ගැන. මොකද මේ දවස්වල ගොඩාක් message එනවා මේ ගැනම අහලා මේ ඔක්කොටම රිප්ලයි කරන්න ඇත්තටම මට ටයිම් එකක් නැහැ. ගොඩාක් මැසේජ් තිබ්බා පාස්පෝර්ට් ගන්න ඊමේල්ස් ආවද ඊමේල්ස් ආවද කියලා. ඒ හින්දා මං හිතුවා සම්පූර්ණ එම්බසි අප්ඩේට්ස් ගැන මම දන්න දේවල් කියන්නේ මගේ පැත්තෙන් මම දන්න දේවල් ගැන වීඩියෝ එකක් ගෙනාවොත් හොඳයි කියලා. එහෙනම් අපි යම් වීඩියෝ එකට. දැනට ඉන්ටර්වියුස් වලට ඇප්ලයි කරලා තියෙන අයද මේ මාසේ මොන දිනද ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ලැබිලා තියෙන්නේ කියලා මගෙන් අහලා තිබුණා. ඒ කියන්නේ මගෙන් සබ්මිට් කරපු අය නෙමෙයි අහලා තිබුණේ. තව වෙන අයත් මැසේජ් කරනවනේ ඒ අය අහලා තිබුණා. ඉන්ටර්වියුස් වලට ඇප්ලයි කරලා තියෙන්නේ කියලා මෙතනින් අදහස් කරන්නේ වීසා එකට ෆිසිකලි ඩොකියුමන්ට්ස් බාර දෙන්න අපි ඩේට් එකක් ඉල්ලලානේ වීසා අපොයින්ට්මන්ට් එකක් දාන්නේ ඇප්ලයි කරන්නේ. අන්න ඒ ඩේට්ස් කොහොමද කියලා අහලා තිබුණා. එතකොට මේ ගිය මාසේ ඇප්ලයි කරපු අයට අවසාන වශයෙන් ඩේට් ඉෂු වුණේ 10 වෙනි මාසේ 24 වෙනිදා. 24 වෙනිදාගෙන් පස්සේ ආය ඩේට් ඉෂු වුණේ නැහැ ඉන්ටර්වියුස් වලට. එතකොට ඒ ලැබිලා තියෙන නොවැම්බර් මාසේ 11 ලකී නේද? මම කියන්නේ normally ගත්තාම අර ලකී ඩේට් එකක් වගේ දෙන්නේ. මේ 11 තමයි දැනට නොවැම්බර් මාසේ ඉන්ටර්වියුස් තියෙනවා කියලා ලැබිලා තියෙන්නේ. මේක මෙහෙමත් කියන්න ඕනේ මොකද මම ඩේලි වීසා ඇප්ලයි කරන්නේ නැහනේ. සතියකට එකක් දෙකක් වගේ තමයි මට ලැබෙන්නේ. එතකොට ඒ අයට ඩේට්ස් ලැබුණ විදිහ තමයි කියන්නේ. මගේ අයට දැනට ඉන්ටර්වියුස් ලැබිලා තියෙන්නේ මේ මාසේ 11. එතකොට දැන් ගොඩාක් මැසේජ් ඇවිල්ලා තිබ්බේ මේ ගැන අහලා නෙවෙයි passport collection emails ගැන. එහෙනම් ඊළඟට යන්නම් ඒ කොටසට. එතකොට තව දෙයක් ගැන කියන්න ළමයි මේ වීඩියෝ එකේ අවසානයේට මම එම්බසි එකේ දාලා තිබුණ නෝටිස් එකක් ගැන කතා කරනවා. ඒ නිසා ඒකත් අනිවාර්යයෙන්ම ඔයා බලන්න. ඒක බලන එක ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙයි. එහෙනම් දැන් යන් ඊමේල්ස් ආවද නැද්ද කියන එක දැනගන්න passport collection වලට. මම මුලින්ම කියන්නම් මොන සැප්තැම්බර් මාසේ ඉන්ටර්වියු ගියේ මොන දවස්වලටද ඔක්තෝබර් මාසේ ඉන්ටර්වියු ගියේ මොන දවස්වලටද කියලා. මේ ඔක්කොම කියන්නේ මගේ පැත්තෙන් බලන්න. මොකද මම දන්නේ මගේ අය ඉන්ටර්වියු ගියපු දවස්නේ. එතකොට සැප්තැම්බර් මාසේ ගත්තාම සැප්තැම්බර් 3, 26, 29 කියන දවස් තුනේ මගේ අය ඉන්ටර්වියුස් ගියා. ඊට මැදින් ඉන්ටර්වියු ඩේට්ස් තිබුණාද කියන්න මම දන්නේ නැහැ. ඔය දවස් තුනේ ඉන්ටර්වියු ගියා. එතකොට දැනට මේ ඊළඟට ඔක්තෝබර් මාසේ අයත් කියලා ඉන්නම්. හොඳද? ඔක්තෝබර් මාසේ මගේ අය ඉන්ටර්වියු ගියා. ඔක්තෝබර් 16, 23, 24, 29, 30. ඔය කියන දවස් ටිකේ තමයි ඔක්තෝබර් මාසේ මගේ අය ඉන්ටර්වියුස් ගියේ. එතකොට දැන් ඊමේල්ස් ආවද කියලා අහනවනේ. තවම සැප්තැම්බර් 3 අයට විතරයි ඊමේල්ස් ඇවිල්ලා එයාලා පාස්පෝර්ට් කලෙක්ට් කරගත්තා. එතකොට සැප්තැම්බර් 26, 29, ඔක්තෝබර් 16, 23, 24, 29, 30 ඔය කියන කිසිම කෙනෙකුට ඊමේල්ස් ආවේ නැහැ. දැන් ඔක්තෝබර් 29, 30 නම් මේ මෑතකනේ ඉවර වුණේ කියලා හිතන්නකෝ. සමහර අය හිතනවා අපි ඩොකියුමන්ට් සබ්මිට් කරන මොහොතේම ඩොකියුමන්ට්ස් ටික චෙක් කරලා වීසා එක ගහලා එවලම පොත පාස්පෝර්ට් එක ඔයාලට දෙනවා කියලා. එහෙම දෙන්නේ නැහැ. ෆැමිලි වීසා වදින්න උපරිම මාසේ එකහමාරක් වගේ කාලයක් යනවා. මාසෙයි සතියක් මාසේ එකහමාරක් වගේ යනවා. මාසෙන් පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න ඊමේල්ස් එන අයත් ඉන්නවා. බොහෝ දුරට දැන් යන විදිහට මාසේ එකහමාරක කාලයක් වගේ යනවා. ඒ කියන්නේ එකහමාරෙන් ඔයාගේ අතට මේ පොත ගන්න පුළුවන්. හොඳද? මේ ඒ වගේ දෙයක් තමයි දැන් යන්නේ. ඒ නැත්තත් දැන් මාස කීපයක ඉඳලම මාසෙයි සතියක් වගේ ගියා ඊමේල්ස් එන්න. දැන් නම් අර සැප්තැම්බර් 26 අයටත් තවම නැහැ. ඔක්තෝබර් 16 ගියපු අයත් අහනවා. ඉතින් ඔයාලා තවම ගිය මාසේ බාර දුන්නා විතරනේ ඩොකියුමන්ට්ස් ටික. ඒ කියන්නේ ඔක්තෝබර් දැන් බාර දුන්නා විතරයි වගේනේ. එතකොට ඔයාලට ඊමේල්ස් එන්නත් ටිකක් පරක්කු වෙයි. මොකද තවමත් සැප්තැම්බර් අයටත් ලැබිලා නැති නිසා. ඔය බල්ක් එකම එකපාරේ එළියට දාන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ සැප්තැම්බර් 26, 29, ඔක්තෝබර් 16 ඔය සෙට් එක එකට එළියට දාන්නත් ඉඩ තියෙනවා. බොහෝ දුරට සැප්තැම්බර් මේ අයට මුලින්ම ලැබෙයි. මේ යන විදිහට. මොකද ඩිසෙම්බර් කිට්ටු වේගෙන එනවනේ. එතකොට යාලා කොහොමත් ක්‍රිස්මස් වලට කලින් ඔය පාස්පෝර්ට්ස් එළියට දානවා. මේ දැනට ඉන්ටර්වියුස් යන අයටත් එහෙමයි. යාලටත් මේ මාසේ ඉන්ටර්වියු තියෙන අයටත් ඉක්මනින් ඩිසෙම්බර් 20ට කලින් පාස්පෝර්ට්ස් ලැබෙයි. ඉතින් ඔය ටික තමයි එම්බසි අප්ඩේට්ස් විදිහට මට අරන් එන්න ඕන උනේ. ඩොලර්ස් ගාන දැන් නොවැම්බර් වල අප්ඩේට් වෙනවද කියලා සඳුදාගෙන් පස්සේ බලලා කියන්නම්.
ඊට පස්සේ මොකක්ද එම්බසි එක ගාව දාලා තිබ්බ නෝටිස් එකක් තිබුණා. මම ඒකේ මොකක්ද තියෙන්නේ කියලා ඔයාලට එක්ස්ප්ලේන් කරන්නම්. මේකෙදි කියන්නේ 2025 නොවැම්බර් 10 ඉඳලා ඔයාලට ඉන්ටර්විව් ඩේට්ස් ලැබුණාම එතකොට ඔයාලා මේ සබ්මිට් කරන්න ඕන සියලු ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඕනේ. අඩුපාඩු ඇතුව අරගෙන යන්න එපා. හොඳද? එහෙම අඩුපාඩු තිබ්බහම නැවත ඒ ඩොකියුමන්ට්ස් බාර දෙන්න ඔයාලට වෙනම ඩේට් එකක් දෙන්නේ නැහැ. ඉෂුව කරන්නේ නැහැ කියලා කියන්නේ. හිතන්නකෝ ඔයා මොනවා හරි ඩොකියුමන්ට්ස් අඩුවෙන් අරන් ගියා කියලා. එතකොට ඔයා ඉන්ටර්විව් කරන කොන්සිලර් කිව්වොත් ඔයා මෙන්න මේ දිනේට මේ අඩු ඩොකියුමන්ට් එකත් එක්ක ෆයිල් එක ගෙනත් දෙන්න කියලා. ඒක ගැටලුවක් නෑ. එයා ඒ කියපු අදාළ දිනේට ඔයා ගිහින් ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න. ඒ නැතුව වෙනම දැන් එහෙම කිව්වේ නැත්තම් ඔයාට ආය ඒ ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න බෑ. කොහොමත් එහෙම දැන් ගොඩාක් වෙලාවට එහෙම අඩුපාඩු තිබ්බහම සැලකිය යුතු අඩුපාඩුවක් නම් එයාලා කියනවා මෙන්න මේ දිනේට නැවත ඔයා ගෙනත් දෙන්න කියලා. එහෙම නැතුව දැන් ඒ දිනේටත් ඔයා ගිහින් දෙන්න අපොහසත් වුණොත් මන් දන්නේ නැවත ඩේට් ඉෂුව කරයිද කියලා. ගොඩක් අය යනවා ඩොකියුමන්ට්ස් අඩුපාඩු තියෙද්දි සහ ඩොකියුමන්ට්ස් අඩුවෙන් අරගෙන ඩොකියුමන්ට්ස් ගැන හරියට දන්නේ නැතුව ඒ අඩුපාඩු ඇතුව යනවා. එතකොට එයාලා ගොඩක් වෙලාවට කියනවානේ. එයාලා දෙනවා ඇත්තටම ඩේට් එකක් එයාලා දෙනවා මෙන්න මේ දිනේ වෙද්දිවත් ඔය කියන අඩුපාඩු ටික හදාගෙන සබ්මිට් කරන්න කියලා. හැබැයි හදාගෙන සබ්මිට් කරන්න කියන්නේ හදන්න පුළුවන් නම් අඩුපාඩුවක් විතරයි. උදාහරණයක් විදිහට කියන්නකෝ දැන් මෙයාලා බලනවානේ හස්බන්ඩ්ගේ TRC එක ඉදිරියට මාස 6ක වැලිඩිටි පීරියඩ් එකක් තියෙනවද කියලා. දැන් ඒකේ මාස 6ට වඩා කාලය අඩුයි නම් එයාලා කියනවා හස්බන්ඩ්ට TRC එක රිනියු කරන්න කියන්නේ ඉක්මනින්. රිනියු කරාට පස්සේ ඔයා මෙන්න මේ ඩොකියුමන්ට් එක ඕන දවසක අරගෙන එන්න කියලා. එතකොට එයාලා ස්පෙෂලි ඩේට් එකක් කියන්නේ නැහැ. මොකද එයාලා දන්නවනේ එයාලට નિયમિત දිනයක් කියන්න බෑනේ. ඔයාට TRC එක ඔයාගේ හස්බන්ඩ්ට TRC එක ලැබෙන දිනේ හරියටම කියන්න බෑනේ. දැන් වෙන මොනවා හරි ඩොකියුමන්ට් එකක් අඩුයි කියලා හිතන්නකො ඔතන ඔයාගේ වීසා ෆයිල් එකේ. එතකොට එයාලා කියනවා උදාහරණයක් විදිහට දැන් මේ සඳුදා ඔයා යනවා කියනකො නොවැම්බර් 3. එතකොට එයාලා කියනවා නොවැම්බර් 11 වගේ ඔයා මේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම අරගෙන ආවිල්ලා ෆයිල් එක පිටින් සබ්මිට් කරන්න කියලා. එතකොට ඒ දිනේ වෙද්දී ඔයා ගිහින් ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න ඕනේ. මං හිතනවා මං කියපු එක පැහැදිලි ඇති කියලා. එහෙම එයාලා කිව්වොත් ඇරෙන්න වෙනම ඩේට්ස් ඉෂුව කරන්නේ නැහැ. එයාලා කිව්වේ නැත්තම් ඔයා මේක අපහු අරගෙන එන්න කියලා ඔයාට යන්න වෙන්නේ නැහැ. ඇත්තටම වෙනම ඩේට් ඉෂුව කරන්නේ නැහැ. එතකොට මෙතන පොලිස් රිපෝට් එක ගැන දාලා තියෙනවා. මේ කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරනවනේ ඔයා ඔයාගේ පොලිස් රිපෝට් එක. ඒ සහතික කරාට පස්සේ ඒක නිකුත් කරපු දිනේ ඉඳලා අවුරුද්දක් වළංගු වෙනවා කියලා තමයි කියන්නේ. නිකුත් කළ දිනේ ඉඳලා අවුරුද්දක් වළංගු වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඉන්ටර්විව් එකට යද්දී ඔයාට අදාළ ඩොකියුමන්ට්ස් ටික හරියට අරගෙන යන්න, පිළිවෙලට ඇඳගෙන යන්න, ටී-ෂර්ට් වගේ දේවල් ඇඳගෙන යන්න එපා. ඒක සුදුසු නැහැනේ ඉන්ටර්විව් එකකට. මම එම්බසි අප්ඩේට්ස් ගැන කියද්දි මේක කිව්වට මොකොත් හිතන්න එපා. මට කියන්න ඕන වුණා මේ කාරණාවත්. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක පුරාවටම මම කියපු දේවල් ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.